හරි වීක්ලි චැලෙන්ජ් 3 හැමෝම ගන්න පේපර් අතට. දැන් මේ දවස්වල වීක්ලි චැලෙන්ජ් 3 කියන්නේ ප්‍රශ්න 30 ගාණක් සාකච්ඡා කරලා තියෙනවා. අද එතන ඉඳලා ප්‍රශ්න 50 වෙනකන් සාකච්ඡා කරලා යනවා. මේක ළමයි අමතරව යන වැඩක් මේක. පන්තියට අමතරව කරන වැඩක්. මේකෙන් නොදැනුවත්ව ගණන් 100ක් විතර දැන් ඉදිරි දවස් 2 3 එනකොට හදලා ඉවර කරනවා අපි. හරි MCQ 100ක් විතර කවර් කරනකොට ලොකු ගාණක් ඒක. හරි මාත් එක්ක කියවන්න මාත් එක්කම උත්තර මට උදව් කරන්න. 34 වෙනි ගාන පහ සඳහන් කුමකින් පීඩනයේ මාන ලබා දේද? try කරන්න බලන්න මාත් එක්කම හදන්න. පීඩනය කියන්නේ ළමයි බලයේ බෙදීම් වර්ගඵලය. ඒතර පීඩනයේ මාන ගන්න බලයේ මාන වර්ගඵලයේ මාන වලින් බෙදන්න ඕන. ඒතර මේක MLT ඍණ 2 බලයේ මාන වර්ගඵලය කියන්නේ දිග පළල වැඩි කරලා එන උත්තරයක්. ඒතර මේක සුළු කරන් පස්සේ එනවා ML ඍණ 1 T ඍණ 2 කියලා. මේක උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට 35 වෙනි ගාන පහත දක්වා ඇති බලකාණ්ඩ සඳහා සංප්‍රයුක්ත ශුන්‍ය බලයක් තිබිය නොහැක්කේ කුමටද? මේක ළමයි සංප්‍රයුක්ත බලයක් තිබිය නොහැක්කේ කුමටද කියන එක ඔයගලන්ට හදන්න බෑ. මොකද මේක දෛශික වලින් හදන එකක්. මේක ඇත්තටම කුඩම් බල දෙකේ එකතුව ඉතිරිපාදයේ විශාලත්වයට වඩා අඩු වෙන්නේ මොකේද කියලා බලන්න ඕන. එහෙන් බැලුවොත් උත්තරේ 4 දැන්ට උත්තරේ 4 ගහලා තියන්න. දෛශික ඉගෙන ගද්දි තව ටිකක් ඉස්සරහට තේරෙයි. ඔගේ තීරිය වෙන්නේ උතන තියෙන කුඩාම බල දෙකේ එකතුව ඉතිරිපාදයේ ඉතිරි බලයට වඩා විශාලත්වයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් සම්ප්‍රයුක්ත ශුන්‍ය බලයක් තියෙනවා. ශුන්‍ය බලයක් නැත්තම් කුඩම් බල දෙක එකතු ඉතිරි පදයට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් 4 වෙනි එක විතර එහෙම වෙන්නේ. මොකද 2 1 3යිනේ. ඒක 4ට වඩා අඩුයිනේ. ඒක තමයි උත්තරේ විදිහට වෙන්නේ. ඒක ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි හරි. ඊළඟට 36 SI මූල ඒකකයක් වන්නේ මේවා මහ දේවල් නෙමෙයි ළමයි. SI මූල ඒකකයක් වන්නේ උත්තරේ එන්නේ මීටර් දෙවෙනි එක තමයි උත්තරේ එන්නේ දෙවෙනි එක. ඇන්ස්ට්‍රෝම් සමාන වන්නේ ළමයි සටහන් පොත්වල දාගන්න ඇන්ස්ට්‍රෝමේ කියලා. ඇන්ස්ට්‍රෝමේ කියලා දාන්න. සටහන් පොත්වල නැත්නම් ඔය වීක්ලි චැලෙන්ජ් එකේම නෝට් එකක් දාගන්න. ඇන්ස්ට්‍රෝමේ A වීක්ලි චැලෙන්ජ් එකෙන් ඉගෙන ගන්න කරුණු ඇන්ස්ට්‍රෝමේ. මේ ඇන්ස්ට්‍රෝමේ කියන්නේ ළමයි කුඩා දිග ප්‍රමාණ මනින ඒකකයක්. දිග විතරයි මේක උපසර්ගයක් නෙමෙයි දිග මනින ඒකකයක්. ඇන්ස්ට්‍රෝම් එකක් කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 10යි මීටර කියන එක හරි. ඇන්ස්ට්‍රෝම් එකක් කියන්නේ. එතන පැත්තකින් ලියන්න මෙය කුඩා දිගමනින ඒකකයකි. ඔය පරමාණුක න්‍යෂ්ටික විස්කම්භය අරය වගේ දේවල් මනින්න පාවිච්චි කරන එකක් තමයි ඔය තියෙන්නේ හරි. ඇන්ස්ට්‍රෝම් එකක් කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 10යි මීටර. හරි. දැන් ඉස්සරහට ඕන වෙයි ඔතන දාගන්න තව ආලෝක වර්ෂය කියලා දාන්න තව ඒකකයක්. ආලෝක වර්ෂය ඉස්සරහට ඕන වෙයි. ඇහුවොත් ආලෝක වර්ෂය ඒක ඉස්සරහෙන් ලියන්න. මෙය ඊතා විශාල දිගමනින ඒකකයකි. මෙය ඊතා විශාල දිගමනින ඒකකයකි. මෙය ඊතා විශාල දිගමනින ඒකකයකි. මෙයින් අදහස් වන්නේ ආලෝකය මෙන්න මේ වේගය ලියන 3 වැඩි කිරීම 18යි ms මයිනස් ආලෝකයේ 3 වැඩි කිරීම 18යි ms මයිනස් වේගයෙන් අවුරුද්දක් තුල ගමන් කරන දුර වේ. 3 වැඩි කිරීම 18යි ms මයිනස් වේගයෙන් අවුරුද්දක් තුල ගමන් කරන දුර වේ. right. එතකොට ආලෝක වර්ෂයක් කියලා කියන්නේ මේක හදලා ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්න ආලෝක වර්ෂ 1යි කියලා කියන්නේ ළමයි 3 වැඩි කිරීම 18යි කියන්නේ එක තප්පරයකට යන දුරනේ. මේ තප්පරයට යන දුර අවුරුද්දකට යන දුරෙන් වැඩි කරන්න. අවුරුද්දට තියෙන තප්පර ගානෙන් වැඩි කරන්න ඕන. අවුරුද්දට තියෙන තප්පර ගාන වැඩි කරන්න මේක කාගෙන්ද වැඩි කරන්න ඉස්සෙල්ලාම 365න් වැඩි කරන්න ඕන. දින ගාන ඊළඟට
දවසට තියෙන පැය ගාණෙන් වැඩි කරලා ඒකේ තප්පර කරන්න 3600න් වැඩි කරන්න. මෙන්න මේක තමයි ආලෝක වර්ෂ එකක් කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන එක තප්පරයකට යන දුර අවුරුද්දකට යන දුර බලන්න අවුරුද්දකට තියෙන තප්පර ගාණ ගන්න ඕන මං. අවුරුද්දෙන් තප්පර ගාණෙන් වැඩි කරා. මෙහෙම ලියලා තියන්න දැනට. ආලෝක වර්ෂයක් කියන්නේ ඉතා විශාල දිගවල්මන ඒකයක් කියලා මත තියාගන්න. ඇන්ස්ට්‍රෝම් කියන්නේ ඉතා කුඩා දිගමන ඒකයක් කියලා මත තියාගන්න. හරි 38 වෙනි ප්‍රශ්නේ. බලන්න 38 වෙනි එක. 38 වෙනි එකේ තියෙන්නේ y සමානයි a e ඍණ bx. x මගින් කාලයද y මගින් විස්ථාපනයද a මගින් විස්තාරයද නිරූපණය කරයි. විස්තාරය කියන්නේත් විස්ථාපනයක්ම තමයි. හරි. පැන්සලින් පොඩ්ඩක් ලියා ගන්න. විස්තාරය කියන්නේත් විස්ථාපනයක්. ඒක ඉස්සරහ පාඩම් වල තියෙන එකක් ඇම්ප්ලිටියුඩ් කියලා කියන්නේ. b හි මාන මේක අපිට ලේසි y ගේ මාන සමාන කරනවා a e ගේ මානවලට ඒක සමාන කරනවා bx වල මානවලට. එතකොට අපිට පුළුවන් මේක y වල මාන සමාන කරගන්න bx වල මාන වලට සමාන කරගත්තා නම් හරි නේද? දැන් මෙතන අහන්නේ b ගේ මාන මොනවද කියලා. ඒතර b ගේ මාන වෙන්නේ y ගේ මාන x ගේ මාන වලින් බෙදනවා. ඒතර y කියලා කියන්නේ මෙතන විස්ථාපනයක් නිසා ඒක l. x කියන්නේ x මගින් කාලය පෙන්වන නිසා t කියලා ගන්නවා. එතන මේක උට්ට ගත්තන් පස්සේ lt ඍණ 1 lt මයිනස් lt මයිනස් උත්තරේ 2 උත්තරේ 2. ඊට පස්සේ 39 වෙනි ගාන හදන්න මාත් එක්කම ඉක්මනට 39 ප්‍රශ්න අංක 39 විද්‍යාගාරයේ භාවිතා වන චලාන්වීක්ෂයක ප්‍රධාන පරිමාණය 0.5යි ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්නියරයේ කොටස් 50කට බෙදා ඇත. එන L.C එක ඒ කියන්නේ මේ කුඩා මිනුම කියන එක ගත්තොත් එහෙම 0.5 මිලිමීටර් බෙදීම 50. එතන මෙතනින් එන උත්තරේ 0.01 මිලිමීටර කියලා. මේක තමයි කුඩා මිනුම ඉස්සෙල්ලා මේකේ. ඊළඟට කියනවා මෙමගින් සෙන්ටිමීටර 2.5ක දිගක් මනිනට සිදුවන ප්‍රතිශත දෝෂය කියන්න. කියන්න බලන්නමයි පර්සන්ටේජ් එක එන්නේ කොහමද ගිය සතියේත් අපි කතා කරා කියන්නේ. මේකේ තියෙන කුඩා මිනුම බෙදන්න ඕන නිවැරදි පාඨාංකයෙන් ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන කාගෙන්ද c යෙන්. එතකොට මේකේ කුඩා මිනුම එනවා 0.01 මිලිමීටර. එතකොට දැන් මේ යට දීලා තියෙන සෙන්ටිමීටර කීයද 2.5යි බිඳුවනේ. ඒක මිලිමීටර වලින් කරොත් එහෙම 25යි. 0.0 මිලිමීටර. උන මිලිමීටර කරා මේක වැඩි කරන්න ඕන කාගෙන්ද c යෙන්. එතකොට සුළු කරොත් එහෙම මේක උත්තරේ එන්නේ 0.04යි 100ට කියලා උත්තරේ එනවා. උත්තරේ 2. ඊළඟ ප්‍රශ්න අංක 40. ප්‍රශ්න අංක 40 ඊළඟට. ප්‍රශ්න අංක 40 තියෙන්නේ මාන විශ්ලේෂණයේ ප්‍රයෝජනට සැලකීමේදී පාසලන් කවර වගන්ති නිවැරදි වන්නේද? තමයි මේවට කියන්නේ ABCD ප්‍රශ්න. ABCD ප්‍රශ්න කියලා මේවට කියන්නේ. මේව පරිස්සමෙන් ගොඩ දා ගන්න ඕන. මම මේ විදිහට තර්ක කරන්නම් මෙතනදී. හරි? මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන සැලකිල්ල right. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් සමීකරණයන්හි නියතයන් සෙවීම හෝ මාන රහිත රාශීන් සෙවීම කළ නොහැක. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් සමීකරණයේ නියත සෙවීම සමීකරණයන්හි නියත සෙවීම හෝ මාන හරි. හරි මාන රහිත රාශීන්. මොකද කියන්නේ කියන්න බලන්න. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් සමීකරණයේ නියතයක් හොයාගන්න. හොයන්න බෑනේ. මාන රහිත රාශීන් සෙවීම කළ නොහැක. කරන්න බෑනේ කොහොමත් නේද? ඒතර ඒක හරි.
මාන රහිත නියතේ හොයාගන්න බෑ. රාශීන් එකකට වඩා ඇති සමීකරණෝ ප්‍රකාශන ව්‍යුත්පන්න කළ හැක. ඔව් රාශිය එකට වඩා වැඩි කියන්නේ එතන පොඩි කේස් එකක් එනවා. එකට වඩා වැඩි කිව්වට එකට වඩා වැඩි ඕනම එකක් කරන්නත් බෑනේ. මොකද පහක් ආවොත් බෑනේ. එන එක වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. එකට වඩා වැඩි උපරිම පුළුවන් කීයද රාශි 3යි. රාශි 3යි මේ ක්‍රමයෙන් පුළුවන්. ඒතර මේක වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟට C මාන රහිත භෞතික රාශීන් 4කට වඩා වැඩි සංඛ්‍යාවක් මත රඳා පවතින භෞතික සම්බන්ධතා පරීක්ෂා කළ නොහැක. ඒක හරිනේ. මොකද 4ට වඩා වැඩි 4ත් බෑ ඉතින් ඒක වෙලා තියෙන්නේ. 4ත් බෑ 4ට වඩා වැඩි ඒවා නොහැක අපි හරි කියලා ගමු. ඊට පස්සේ ඒකක පද්ද දෙකක් අතර පරිවර්තන සාධකයේ සෙවිය නොහැක. නෑ පරිවර්තන සාධකයේ සොයන්න පුළුවන්. ඒක වැරදි. මම ඒක ඉස්සරහට සම්බන්ධ කරලා දෙනවා ගානකදී. පරිවර්තන සාධකයේ සෙවිය නොහැක කියන එක වැරදි සොයන්න පුළුවන්. ඒතර මේක උත්තරේ A හා C පිළිතුර දෙක. පිළිතුර දෙක. ඊළඟට බලන්න ප්‍රශ්නංක 41. ප්‍රශ්නංක 41 සාමාන්‍ය සංකේතනයේ අනුව අංශුවක් ආනත යුතු කළ කෝණයේ තීටා ප්‍රකාශනයක් ඊට සමීකරණේ දීලා තියෙනවා. ඒක පේන්නේ නැත්නම් ඒක හදාගන්න. ඒක tan තීටා සමානයි. මේකේ තියෙන්නේ RG බෙදීම V වර්ග. හරි. ළමයි මේක මාන වශයෙන් නිවැරදි කියලා බැලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා වම් අත පැත්තේ කෝණයක් තියෙන්නේ. කෝණයට මාන තියෙනවද? සෝරි කෝණ නෙමෙයි. ත්‍රිකෝණමිතික අනුපාතයක් තියෙන්නේ. ත්‍රිකෝණමිතික අනුපාතේට මාන තියෙනවද? නැහැ. එහෙනම් මේ පැත්තටත් මාන නැති වෙන්න එපයි. නිකන් චුට්ට චෙක් කරලා බැලුවොත් එහෙම RG බෙදීම V වර්ග චෙක් කරලා බැලුවොත් එහෙම R කියන්නේ මොකද්ද? දිගක්. ත්වරණය කියන්නේ LT ඍණ 2. මේ ගුරුත්ව ත්වරණයක් මේ තියෙන්නේ. දැන් මේකත් අතර මේකේ සමීකරණ මොනවද කියලා දීලා නැහැ ඕගොල්ලන්ට. තේරෙනවද මේ එක පේපර්ස් වල තිබ්බ ගණන් මම මේ ගන්නේ. මොකද මේක ළමයි ඕගොල්ලන්ට හුරු නැති වුණාට යාන්ත්‍ර විද්‍යාව කරලා තියෙන ළමයෙක්ට මේ සූත්‍රය ටිකක් හුරුයි. ඒකයි වෙඩි තියෙන්නේ. දැනට මම කියන්නම් R කියන්නේ අරය, G කියන්නේ ගුරුත්ව ත්වරණය, V කියන්නේ වේගය. ආයෙනම් මෙතන බලද හැකි වේගය නම් LT ඍණ 1 වර්ගය. එතන මේක සුළු කරොත් උඩ එනවා L වර්ග T ඍණ 2, යට එනවා L වර්ග T ඍණ 2. ඇත්තට මේවා කැපිලා ගිහිල්ලා මාන කැන්සල් වෙනවා. එහෙනම් මාන නෑ දකුණු පැත්තට. එන මේ සමීකරණය මාන වශයෙන් නිවැරදි කියන එක හරි ළමයි. නමුත් ළමයි මාන වශයෙන් නිවැරදි වුණාට මේක ගණිතමය වශයෙන් නිවැරදි වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ට. මොකද මේක හරි සූත්‍රේ ඉන්නේ මේක. මේක ව්‍යුත්පන්න කරන්න තාම දන්නේ නැති නිසා මේක තමයි හරි උත්තරේ වෙන්නේ. මේක උඩට මාරුලා තියෙනවා. මම කියන්නේ මේක දැක්ක ගමන් කෙනෙක්ට මේක හුරුයි මේ සූත්‍රේ. යාන්ත්‍රික ද ඉවරනකොට බ්‍රහ්මචර්ය පාඩමේ තියෙන්නේ. එතන මේක ගණිතමය වශයෙන් මේක වැරදි මාන වලින් විතරයි හරි. ඒක නිසා උත්තරේ මාන 90 පමණක් නිවැරදිය. එක උත්තරේ. මාන 90 පමණයි මේ සමීකරණේ හරියන්නේ. ශක්තිය මරණ ඒකකයක් නොවන්නේ. ළමයි ඔතන ශක්තිය මරණ ඒකකයක් නොවන්නේ මෙන්න මේ JS- කියන එක විතරයි. මොකද මේකේ ඒකකේ වොට්. ඒක නිසා උත්තරේ 3. අනිත් ඒවා ඔක්කොම ශක්තිය මරණ ඒකක තමයි තියෙන්නේ. කිලෝවොට් පැය කියන්නේ ශක්තිය මරණ ඒකකයක්. හරි. ඊළඟට ප්‍රශ්නංක 43. ප්‍රශ්නංක 43 තියෙන්නේ පීඩන A බෙදීම V වර්ග V ඍණ B. මේක මේ සමීකරණේ දීලා තියෙනවා. මේකේ P කියන්නේ පීඩනයේ, V කියන්නේ පරිමාව, මූලගාන උෂ්ණත් දීලා තියෙනවා. A බෙදීම B අනුපාතේ මාන. A බෙදීම B අනුපාතේ මාන ගන්න ළමයි හොඳම ක්‍රමය තමයි පීඩනයේ මාන සමාන කරමු A බෙදීම V වර්ගයේ මාන වලට සමාන කරලා A ගේ මාන හොයාගන්න. A ගේ මාන එනවා පීඩනයේ මාන වැඩි කරන්න ඕන V වර්ගයේ මාන වලින්. පීඩනයේ මාන ඉස්සෙල්ලත් ගත්තා ml ඍණ 1 T ඍණ 2 පරිමාව කියන්නේ L ඝනේ ඒකේ වර්ගයක් එනවා. කොසුඩු කරලා බලන්න උතන මොකක්ද එන්නේ කියලා. ඊට මෙතන මේ අඩු කිරීමක් කරලා තියෙන නිසා මේ දෙන්නගෙත් මාන සමාන කරන්න පුළුවන්. එකතු කරන්න අඩු කරන්න මාන සමාන වෙන්න එපයි. ඉතින් එතකොට මෙතන B ගේ මාන එනවා පරිමාවයේ මාන එන්නේ L ඝනය. දැන් මොකක්ද අහන්නේ මේ දෙක බෙදන්න ඕනේ. A බෙදීම් B ගේ මාන. A බෙදීම් B ගේ මාන අහන නම් ඔය හොයාගත්ත A ගේ මානෙ මේ තියෙන්නේ. මේක ml ඍණ 1 T ඍණ 2 L 6 කියන එක බෙදන්න
L ගණන් බෙදන්න. එහෙම බෙදුවොත් උත්තරේ මෙතන මේකේ නැතුව ඇති එහෙනම් උත්තරයක් m වල 1යි මෙතන L 3ට L 6 කැපෙන L 3යි. ඒතර L කීයක් එනවද මෙතන? L 2යි T ඍණ 2යි. මොකද? ඔන්න ඔහොම උත්තරයක් එන්නේ. ඒතර උත්තරයක් තියෙනවනේ ml වර්ග T ඍණ 2 උත්තරේ 1. උත්තරේ 1 කියලා තියෙනවා හරි. පිළිතුර 1. ඊළඟට බලන්න 44 පහත කුමන රාශිවල මාන ml වර්ග T ඍණ 2 වලට සමාන වේද? ළමයි ml වර්ග T ඍණ 2ට සමාන වේද කියන්නේ මුලින්ම පීඩනයයි පරිමාවයි අහනවා. ඉතින් පීඩනේ මේකේ පළවෙනි එක පීඩනයේ පරිමාවේ ගුණිතය පීඩනයේ මාන ml ඍණ 1 T ඍණ 2 පරිමාව වෙන්නේ L ඝනය. ඒතර මේක වැඩි කරොත් එහෙම ml වර්ග T ඍණ 2 එනවා. ඒ නිසා A හරියි. B වල තියෙන්නේ උත්තරණ චාලක ශක්තිය. චාලක ශක්තිය ඉන්නේ කොහොමත් ml වර්ග T ඍණ 2. ඒකත් හරියි. C කාර්ය. කාර්ය කියන්නේත් බලය වැඩි කරන විස්ථාපනේ ඒත් එන්නේ මේකමයි. ඒත් එන්නේ ml T ඍණ 2. D ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරනවා. හරි ස්කන්ධයෙන් ප්‍රවේගය LT ඍණ 1. ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙන සූත්‍රෙත් බලන්න. විස්ථාපනේ L වලින් බෙදලා කාලයෙන් බෙදනවා. මේක වැඩි කරාමත් එන්නේ ml වර්ග T ඍණ 2. මේකේ තියෙන ඔක්කොම ABCD හතරම ඔය කියන මාන වලට සමානයි ළමයි. උත්තරේ 5. උත්තරේ 5. ඊළඟට ප්‍රශ්න අංක 45. 45 සාමාන්‍ය වර්නියර් කැලිපරයකින් හෝ ගෝලමානයකින් හෝ මයික්‍රොමිස්කොප් වාමානයකින් ලබා නොගත් පාඨාංකය කීයද කියලා අහනවා. ලබා නොගත් පාඨාංක කියන්නේ ළමයි ඕකේ බලන්න 27.35. මේක බලන්න පොඩ්ඩක්. සෙන්ටිමීටර් 27.35 කියන එක. හරි සෙන්ටිමීටර් 27.35 කියන එක. මේක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මට කියන්න ඔයාලඟ තියෙන උපකරණ වලින් මේක මයින්න පුළුවන් කාටද? මේක කැලිපරටවත් මයින්න බෑනේ නේද? 27.35 කියන එක. බෑනේ නේද? කැලිපරෙන්වත් මයින්න බෑ මේක. මේක මයින්න පුළුවන් කාටද? මීටර වලට විතරයි. නේද? මෙයා අහන්නේ මෙතන තියෙන වර්නි කැලිපරේ ගෝලමානයේ මයික්‍රොස්කෝප් ලබා නොගත් පාට හරිය නේද? මේව එකක් මයින්න බෑ. මට පොඩක් කැලිපරේ සීමාව කියන්න. සෙන්ටිමීටර 1ට වඩා වැඩි 12.5 වඩා අඩුයි. එතකොට ගෝලමානයේ පුළුවන් ළමයි එක පැත්තකට මිලිමීටර් 10යි අනිත් පැත්තට මිලිමීටර් 10යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර විතරයි පුළුවන් එතන හරි. මයික්‍රොස්කෝප් වාමානයේ පුළුවන් මිලිමීටර 1කට වඩා වැඩි සෙන්ටිමීටර 2.5 වඩා අඩු. ඒක නිසා මේකට ලං කරන්නවත් බෑ. උත්තරේ 27.35. 27.35 උත්තරේ 4. පහත ප්‍රකාශන වලින් මානවල දක්නට නොලැබෙන ලක්ෂණය වන්නේ මානවල දක්නට නොලැබෙන ලක්ෂණය වන්නේ ABC ප්‍රශ්න වල එකක්. සමීකරණයක දෙපස මාන සමාන නම් සමීකරණයක් නිවැරදි වේ. ළමයි සමීකරණයක් නිවැරදි වෙන්න මාන සමානක විතරද වෙන්න ඕන? නෑ. තව තියෙනවා. ඒ නිසා මේක වැරදි. මාන සමානුණයි කියලා සමීකරණයක් නිවැරදි වෙන්නේ නෑ. මාන සමාන වීම කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. සමීකරණයක් නිවැරදි වෙන්න. ඒකක තිබෙන සෑම භෞතික රාශියකට මාන තිබේ. ඒකක තියෙන හැම එකකටම මාන තියෙනවද? නෑ. උදාහරණයක් කියන්න. කෝණෙට ඒකකයක් තියෙන රේඩියන් කියලා මාන නෑ. ඒතර ඒකත් වැරදි. C භෞතික රාශීන් දෙකක ඒකක අසමාන වුවද ඒවායේ මාන සමාන විය හැක. භෞතික රාශි දෙකක ඒකක අසමාන වුවද මාන සමාන වෙන්න පුළුවන්. උදාහරණයක්. භෞතික රාශීන් දෙකක ඒකක අසමාන වුවද මාන සමාන වෙන්න පුළුවන්. අපිට පුළුවන් ළමයි ඒකක අසමාන වුවද දැන් කාර්ය සහ බලගූර්ණය කියන ඒව ගන්න පුළුවන්. කාර්ය ළමයි ජූල් වලින් තියෙන්නේ. බලගූර්ණය නිව්ටන් මීටර වලින් තියෙන්නේ. නමුත් මේ දෙනාට එකම මානයක් තියෙන්නේ. එකම මානයක් තියෙන්නේ. බලගූර්ණේ ඒකක ජූල් වලින් ඉදිරිපත් කරන්න බෑ. දැන් සමහර ගැටලු තියෙනවා මේ මුලින් පේපර්ස් කරද්දි ළමයි සමහර ඒවා ඕගොල්ලන්ට මේ වෙන් කරලා ගන්න අමාරුයි දවස් මාස දෙකකට කියලා එහෙම පේපර්ස් වල නෑ. ඒ තියෙන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට ගණන් තමයි තියෙන්නේ. ඒතකොට තා පොඩ්ඩක් මේ කරපු ඒවා මේ අහන්නේ. මේ ගොඩක් කලා ටර්ම් ටෙස්ට් වලින් මම ගන්න ඒවා. ඉතින් එතකොට හරියනවා ඕක දැන් බලගූර්නේ දන්නේ නැහැ නේ. ඉතින් අර යාන්ත්‍ර විද්‍යාවේ තියෙන පාර්ට් එකක් මේ තියෙන්නේ. ඒවා ඉස්සරහට කරන් පස්සේ ඔය කතන්දරේ හරියනවා. හරි. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ඒක තියෙන්නේ මේ පාඩම් කරන්න ඕනේ. ඒක එතකොට තේරෙනවා. හරි. මේකේ
C හරියන උත්තරේ C පමණක් සත්‍යයි උත්තරේ 3. උත්තරේ 3. ඊට පස්සේ 47 කිලෝ පැස්කල් කියන එකේ මූලික ඒකකය. මෙහෙමයි කිලෝ පැස්කල් වල කිලෝ කියන්නේ උපසර්ගයක්. හරි? කිලෝ පැස්කල් වල කිලෝ කියන්නේ උපසර්ගයක්. පැස්කල් කියන එක කැඩුවා නම් හරි. පැස්කල් කියන්නේ මොකද්ද? වර්ග මීටරයට නිව්ටන්. නිව්ටන් කඩන්න කොහමද? kg ms-2. ඒක වැඩි කරන්න m-2 වලින්. ତර කීය දෙන්නේ? kg m-s-2 මේකනේ එන්නේ. අපි ඔවා කළා තියෙනවා. උත්තරේ 4. එතනින් පස්සේ ළමයි තියෙන ගණන් ටික දෛශික ගණන් තියෙන්නේ 48 49 50 51 52 හදන්න බෑ. ඒක දැනට මතක තියාගන්න මම දෛශික කරලා ඉවරුණාම ගමන් ඔය ටික කරන්න. ඒකස මම ඒවා දැන් කරන්න යන්නේ අර ගෝලමානීය ගානට යනවා අන්තිම වියෝගත රචනා ගාන. හරි. ඉදිරි සති දෙකේදී ඒ ගණනුත් හදන්න පුළුවන්. පොඩ්ඩක් ඉස්සරහින් ගණන් දාලා තියෙන්නේ. අපි තාම මෙතනට ඇවිල්ලා තිබ්බේ නෑ. හරි. හරි. බලන්න ගෝලමානීය ගාන මාත් එක්ක බලමු. පහත රූපේ පරිදි එකම ද්‍රව්‍යයෙන් තන ඇති ඝන වස්තුවක ද්‍රව්‍ය ඝනත්වයේ සෙවීමට ඔබට පැවරී ඇත. මෙන්න මේ විදියට තියෙනවා මේකේ තියෙනවා සිලින්ඩරයක්. මේ විදිහට සිලින්ඩරයක් දාලා තියෙනවා. මේකේ විස්කම්භය D1 කියලා දීලා තියෙනවා. මේකේ උස මෙතන දීලා තියෙනවා H2 කියලා. මේකේ D2 කියලා කියනවා මෙන්න මේ පැත්තේ තියෙන විස්කම්භය. මෙන්න මෙතන තියෙන උස අරන් තියෙනවා. H2 කියලා මෙතන අරන් තියෙන ওই විදියට. හරි. මේකේ තියෙනවා අරය එම අරය සහිත ගෝලයක පරිමාවෙන් 20න් පංගුවක් බව දී ඇත. ඒ කියන්නේ මෙන්න මේකේ පරිමාව අරය R වන 3න් 4යි 5R ගණය කියන එකෙන් 20න් පංගුවක්. 20න් පංගුවක් බව දී ඇත. හරි. මේ කියන්නේ අර්ධ ගෝලයක් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ අරය R වෙන ගෝලයකින් 20න් පංගුවලු මේ තියෙන්නේ. ගෝලෙන් ඛණ්ඩයක් ගෝල ඛණ්ඩයක් කරන් තියෙන්නේ. මේ උසවල දීලා තියෙනවා D1 සාමාන්‍යයෙන් සෙන්ටිමීටර අපිට වැදගත් වෙනවා මේ දිගවල මේක සෙන්ටිමීටර 3ක් විතර D2 සෙන්ටිමීටර 7ක් විතර H1 සෙන්ටිමීටර H1 කියන්නේ මේකනේ H1 සෙන්ටිමීටර කීයක්ද H1 සෙන්ටිමීටර 4ක් විතර එතකොට H2 සෙන්ටිමීටර 2ක් විතර. එතකොට දල අදහස් තියෙනවා අපි ළඟ තියෙනවා දිගවල් ගැන අදහසක් හරි. පළවෙනි එක කියන්න සපය ඇති මිනුම් උපකරණ වර්නියර් කැලිපරයේ ගෝලමානයේ මීටර උලහා සිවුදඩු තුලා පමණි පහත මිනුම් හැකි උපරිම නිරවද්දතාවයකින් මැනීමට ඔබ භාවිතා කරන මිනුම් උපකරණය සහ ඒ උපයෝගී කරගන්න කොටස සඳහන් කරන්න. H1 මේ H1 කියන්නේ ළමයි මේක සෙන්ටිමීටර් 4ක් මනින්න අපි ළඟ ඔක්කොම දත්ත තියෙනවා. කවුද හොඳම? වර්නියර් කැලිපරය. මනින්නේ මොකෙන්ද? ගැඹුරු මනින කූර තමයි පාවිච්චි කරන්නේ. මේකේ කූර තමයි මේකේ මේ වගේ උසක් මැන ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට D2 මනින්න පුළුවන් වෙන්නේ සෙන්ටිමීටර් 7ක් වර්නියර් කැලිපරය. මොකද්ද? බාහිර හණු. බාහිර අණු වලින් තියලා අල්ලන්න පුළුවන් ඕක. මේ දෙපැත්තෙන් බාහිර අණු දෙක තිබ්බනම් හරි. ගෝලකණ්ඩයේ වක්‍රතාවයේ මැනීමට ගෝලමානය යොදාගත යුතුය. පහත සපයා ඇති ගෝලමානයේ 0.5 මිලිමීටර අන්තරාලයකින් යුක්ත අතර රේඛීය පරිමාණ එක් බෙදුමකින් දැක්වේ. වට පරිමාණය කොටස් 100කි. අවම මිනුම කීයද? මේක ටිකක් වෙනස් ගෝලමානයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 0.5ක් තිබ්බොත් අපි හිතුවේ කොටස් 50ක් කඩයි කියලානේ. නෑ ළමයි මේකේ කොටස් 100ක් තියෙනවා. ඒතර උත්තරේ 0.005 මිලිමීටර කියලා එන්නේ. 0.005 මිලිමීටර කියලා එන්නේ. කුඩා මිනුම මූලාංක වරද පරීක්ෂාව සිදු කරන. දැන් මේ ගෝලමානයේ ක්‍රම කීපයක් කියලා දුන්නා මම මේගොල්ලෝ යන්නේ මූලාංක වරද ක්‍රමයට යන්නේ. මූලාංක ශෝධනය කරන්න යන සිද්ධියක්. පළවෙනි පාඨාංකයේ දෙවන පාඨාංක නෙමෙයි යන්නේ. වට ක්‍රමයක් නෙමෙයි මේගොල්ලෝ යන්නේ. වෙනම ක්‍රමයකට යන්න හදන්නේ. බලමු මූලාංක දෝෂ ක්‍රමයට යන්නේ. මූලාංක වරද පරීක්ෂාව සිදු කරන විට පරිමාණ පිහිටුම x රූපයේද ගෝලකණ්ඩයේ වක්‍ර පෘෂ්ඨය මත ගෝලමානයේ සුදුසු අයුරින් පිහිටු විට පරිමාණය y රූපයේ දැක්වේ. x ගෝලමානයේ පාඨාංකය කීයද? ළමයි හැමෝම කියන්න බිඳුවෙන් උඩට තියෙන බිඳුවෙන් පල්ලෙහාට තියෙන. බිඳුවෙන් පල්ලෙහාට. එහෙනම් මේක මොන දෝෂයක්ද කියන්නේ මේක ඍණ මූලාංක දෝෂයක්. ඍණ මූලාංක දෝෂයක් නිසා මට පොඩ්ඩක් කියන්න පාඨාංකය ගන්නකොට ඔතන 0.5ක් පන්නලා තියෙන ඉස්සලම නේද? මිලිමීටර 0.5න් පහන යන්නේ ධන කීවිනි අංකයේද 70 71 72 නෙමෙයි 73 වදින්නේ. 73 වදිනකොට බිඳුවෙන් පල්ලෙහා නිසා 100න් 73ක් අඩු කරන්න ඕන. 100න් 73ක් අඩු කරලා එන උත්තරේ කුඩා මිනුමෙන් වැඩි කරන්න ඕන ළමයි. එන උත්තරේ කුඩා මිනුමෙන් වැඩි කරන්න ඕන.
මේක සුළු කරාම එනවා 0.635 මිලිමීටර් කියලා. බලන්න සුළු කරලා හරි. දැන් මේක ඍණ ලකුණ දාන්නේ අපි අර පළවෙනි පාඨාංකය කියලා හිතනවා නම් ඍණ මූලාංක දෝෂය කියනවනේ ඉතින් ඕනේ නැහැ. ඕනේ. ඕන ඍණ දෝෂයක් කියලා ඕන දාලා තියෙමු. ඍණ මූලාංක දෝෂය කියලා. y රූපේ පාඨාංකය කීයද? කියන අර ක්‍රමයට අනුව දෙවන පාඨාංකය. නැත්නම් අපේ ක්‍රමයට අනුව දැන් තමයි පාඨාංකය ගන්නෙ. ළමයි කීයද ළමයි උඩට යන්නේ? 0.51 මිලිමීටර් දෙකක් කොහොමත් යනවා. ඊළඟට බින්දුවෙන් උඩට නිසා බය වෙන්න දෙයක් නැහැ. වදින්න කීයද? වදින්න ළමයි 46 නේද? 46 වදින්නේ 46 වැඩි කරන්න ඕන කුඩා මෙනුම 0.0.05 මිලිමීටර වලින් වැඩි කරන්න ඕන. මේක වැඩි කරාම එනවා 2.230 මිලිමීටර කියලා පාඨාංකයක්. ආධාරක පාද තුඩු තලයට ස්කුරුප්පු තුඩ අතර උස h කොපමණද? h කියන්නේ මේ දෙකේ ශෝධනය කරලා ගන්න තියෙන්නේ. ඒතර ශෝධනය කරත් පස්සේ මේක ඍණ මූලාංක දෝෂයේ ධන මූලාංක ශෝධනයක් කරන්න තියෙන්නේ 2.230 මිලිමීටර වලට එකතු කරන්න තියෙන්නේ 0.635 එකතු කරන්න තියෙන්නේ. ඒතර 5යි 3යි 3යි 6යි මෙතන 8යි 2.865 මිලිමීටර කියලා අවසාන උත්තරේ එනවා. ඊළඟට උස ගණනය කිරීමේදී ඇතිවන බාහික දෝෂය ගණනය කරන්න. බාහික දෝෂය ගණනය කරනකොට වැදගත් වෙන්නේ මොකද්ද? බාහික දෝෂය ගණනය කරනකොට ළමයි ෆ්‍රැක්ෂන් රේඛ කියලා කියන්නේ බාහික දෝෂය ගනිද්දී කුඩා මිනුම බෙදන්න ඕන පාඨාංකයෙන් විතරයි. ඒතර කුඩා මිනුම 0.0.05යි. දැන් මිනුමෙහි අගය කියන්නේ උසේ අගයනේ 2.8යි 6යි 5යි මිලිමීටර වලින් බෙදන්න විතරයි තියෙන්නේ. මම තිබ්බනම් ඇති. තව සුළු කරන්න පුළුවන්. තව සුළු කරන්නත් පුළුවන් 573 එක බෙදීම මේ වගේ එකක් එනවලු බලන්න. බෙදන්න. ඊට පස්සේ R ගණනය කිරීම සඳහා අවශ්‍ය සමීකරණ ලියා අමතර සංකේත හඳුන්වන්න. R ගණනය කරන එක ඔයගොල්ලෝ දන්නවා වක්‍රතාරය ගණනය කරන සමීකරණය h වර්ග බෙදීම කීයද එතන a වර්ග බෙදීම 6h ධන h බෙදීම දෙක සමීකරණ ලියන්න තියෙන ව්‍යුත්පන්න කරන දෙයක් නෑ. මම ගන්න තියෙන්නේ. ඝන වස්තුවේ පරිමාව සඳහා දී ඇති සංකේත වලින් විතරක් පරිමාව කියන්නලු. මේ මුළු වස්තුවේ පරිමාව වෙන්නේ ළමයි මේ සිලින්ඩරයේ පරිමාවට මේ ගෝල කණ්ඩේ පරිමාව එකතු වෙන්න ඕන. සිලින්ඩරයේ පරිමාව කොහොමද එන්නේ? 5r වර්ග h වලට සිලින්ඩරයක පරිමාව වෙන්නේ ගෝල කණ්ඩේ පරිමාව 3න් 4යි 5r ගනේ ඒ ගෝලයෙන් 20න් පංගුවක් එකතු කරන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මේගොල්ලන්ගේ සංකේතවලින් ලියන්නලා තියෙන්නේ 5 මේකේ අරය වෙන්නේ විස්කම්බේ d1 නම් d1 බෙදීම 2 වර්ගය කියලා එනවා. උස මෙතන තියෙන h1 කියලා ලියන්න වෙනවා. දැන් හරි. 5r ගනේ 20න් පංගුව. ඔය විදිහට එන්නේ. හරි ළමයි. දැන් අර අතන අර මේකේ අමතර සංකේත ලියා දක්වන්නේ කොහොමද h කියන එක ඒගොල්ලෝ කියලා තිබ්බා. සිම්පල් a කියන්නේ ළමයි ගෝලමානයේ පාද අතර මධ්‍යන දුර කියලාම වෙන්න ඕන සිම්පල් a ට. ඊළඟට h කියන්නේ ගෝලමානයේ ස්ක්‍රූප්පු තුඩ එසවුණු උස. ඒක අතන තිබ්බ නිසා මේ a තමයි කියන්න ඕන හරියට පාද ගෝලමානයේ පාද අතර මධ්‍යන දුර කියලාම ලියන්නත් ඕන. හරි. උතනින් ඔය වීක්ලි චැලෙන්ජ් 3 ටියුට් එක ඉවරෙන් ළමයි මේ ටියුට් සෙට් එක වෙනම එකතු කරගන්න ඕන. ටියුට් සෙට් එක මේක ප්‍රයෝජනයක් ඉන්නේ මේකෙන් 10ක් විතර කරනකොට තමයි වැදගත් වෙන්නේ. තාම ප්‍රශ්න 3යි. ලස්සන ඒ කියන්නේ ලස්සනට කරන් යන්නත් ඕන. පොතක් හරි කොළවල ලියලිය මේවා ෆයිල් වල එකතු කරගන්නත් ඕන. හරි. හරි වීක්ලි චැලෙන්ජ් 4ත් එක්ක අපි බලමු ඊළඟ සතියේ සම්බන්ධයෙන්.